I'll always be with you. I'll always be, you'll never be alone. සුබ දේශනක් ඉතින් හැමෝටම අපි අදත් යනවා තවත් ලස්සන පාරාදීසයකට. අද ඉතින් අපි යන්නේ හරිත කන්දට. අද මේ ගමන යන්න මාත් එක්ක තව අලුත් යාළුවෝ දෙන්නෙකුත් ඉන්නවා. නවිදු ඉන්නවා. වන්නිදත් ඉන්නවා. එන්දාගේ පුවිතයියත් ඉන්නවා. බගීෂත් ඇවිල්ලා ඉන්නවා. අපි දැන් හැටන් වලට ඇවිල්ලා දැන් ටිකක් දුර ගමනින් 4න් 3ක් විතර ඇවිල්ලා තියෙන්නේ. තව කිලෝමීටර් 22ක් වගේ තමයි යන්න තියෙන්නේ. අපි එහෙනම් යන ගමන් හම්බෙමු. Myself wondering what did happen to the last 10. I ran away with my life, fast forward, never turn back again. It's kind of funny that the more we pass time, the more we need to set them rewind. And 19 was the year I had to leave you, but now I'm seeing all the signs. Is this really happening? I can't believe it's true. I'm just as surprised as you. Is this really happening? I can't be too sure, but one day I'll be yours again. Life lessons come one in a dozen. The other 11 give something from nothing. I sit here looking for an answer. Maybe the biggest question. ඔයාලා දැන් හරිත කන්දට එනවා නම් අනිවාර්යෙන් පොලිසියෙන් අවසර අරගෙන එන්න ඕනේ. හරිත කන්ද ළඟම තියෙන පොලිසිය තමයි ආගරපතන පොලිසිය. ආරක්ෂක හේතුන් මත තමයි මේ තීරණය අරන් තියෙන්නේ. කලින් නම් එහෙම දෙයක් තිබ්බේ නැහැ. ළඟකදී නම් තමයි එහෙම කරලා තියෙන්නේ. ඉතින් අපිත් ආව අවසර ගන්න ආගරපතනට ඇවිල්ලා හරිත කන්දට හැරෙන්න තියෙන ආගරපතනින් තුම්ම හන්දියෙන් දකුණු පැත්තට. එතනින් හැරෙන්න නැතුව වම් පැත්තට ආපහු කිලෝමීටර් 3ක් විතර ඇවිල්ලා තමයි ආගරපතන පොලිසියට එන්න ඕනේ. ඉතින් අපිත් දැන් ඇවිල්ලා කට්ටිය ෆෝම් එක පුරවනවා. Life lessons come one in a dozen. The other 11 give something from nothing. I sit here looking for an answer. Maybe the biggest question was in the last chapter. You gave me the soul I have today. Without you I never could have moved away. But now I see what you teach. I do believe I always should have stayed. Yeah. Is this really happening? I can't believe it's true. I'm just as surprised as you. Is this really happening? I can't be too sure, but one day I'll be yours again. One day I'll be One day I'll be yours. I'll be Life lessons come one in a dozen. The other 11 give something from nothing. Life lessons come one in a dozen. The other 11 give something from nothing. Life lessons come one in a dozen. The other 11 give something from nothing. Life changes just open the door. One thing's certain, I'll always be yours. Is this
ආතල්නේ පාරේ අන්තිම ටික පොඩ්ඩක් අමාරුයි. මාර මහන්සි. පඩුත් උසන් ඇවිල්ලා මාර මහන්සියක් තියෙන්නේ. අනික් කට්ටිය නම් කලින් ගියා. ඒ කාර්යාලයට ගියා. පොලිසියෙන් ගත්ත අවසර පත්‍රය දීලා ඉන්න. ඒ වගේම මෙතනට කෙනෙකුට රුපියල් 250ක ටිකට් එකකුත් ගන්නවා. බයිසිකල් වලට අමතර ටිකට් එකකුත් ගන්නවා. උන්නේ නම් අපි ආව හරිත කන්දර. දැනුයි දවල්ට කන්න හදන්නේ. බත් එකක් ගෙනාවා. කණ්ඩයි තියෙන්නේ. කවුද හැදුවේ? තව රස්නේ. හොඳයි ඉතින් අපි ටෙන්ට් එක සෙටප් කරගෙන ඉවරයි. දැන් අද කලින්ම පොඩ්ඩක් රැට කන්නු යන්න හදන්නේ. බත් එක නම් ලිපේ දීලා තියෙන්නේ. අද මන්නේ දෙන්නා අපිට වෙලා දෙන්න. බොයිස් වැඩ. ඔකට දාපන්. මේ වතු චුට්ටක් නැද්ද? ඉරත් බෑගෙන යනවා කන්ද එහා පැත්තෙන්. අද ඉතින් රාත්‍රිය ගත කරන්නේ අපි මෙතන තමයි. හරිත කන්ද ඉර බෑගෙන යනවා. දැන් නම් වලාකුළු ඇස්සේ ඉර හැංගුණා. ඉන්න වලට පෙන්වන්න. අර අතනින් ඉර බෑගෙන යනවා. අද දවසේ සන්සෙට් එක ඕක තමයි. හරිත කන්දට එන පාර මාර ලස්සනයි. අපි ආව පොඩ්ඩක් ඇවිදින්න. අනිත් දෙන්න නම් දර හොයන්න ගියා. මේ තමයි හරිත කන්දට යන්න තියෙන පාර. ලොකු ගස් වලින් දෙපැත්ත වට වෙලා. හරිම ලස්සනයි. ඉතින් අද කලින්ම බත් එකත් ඔයාගෙන ඉවරයි. බත්
එකක් තියලා තියෙන්නේ. සුපුරුදු පරිප්පුව රත් වෙනවා. සොසේජස් ටිකක් කපාගෙන තියෙන්නේ. දැන් ඉර බෑගෙන ගිහිල්ලත් ඉවරයි. ඉතින් දැන් සීතලත් පොඩ්ඩක් දැනෙනවා. අපි ඉතින් කැම්ප් ෆයර් එක සෙට් කරගන්න හදන්නේ. අද නවිදු අපේ කැම්ප් ෆයර් එක හදනවා. කරනවා. එන්නම් සීතලයි නේ. මන්නිදල්ද සොසේජස් ඩෙවල් එක හදනවා. අඩියල් ලයිබ්බන් තෙල් තියෙනවා. ඒසියක් ගන්නවා ඈ සෝස් එකකින් ෂේප් එක. ඔව් දාන්න දැන් නම් කොහොමද අයියගේ ගිනිමෙලේ අවුලනවා මං ඉන්නේ. ගිනිමෙලේ දැන් හොඳට ඇවිල්නවා. ඔව් මොහොම පත්වෙන් දෙමු. මේ උලගත් එක දැනීමෙන් නේද? ඒකත් එක්ක දැන් ඉන්නේ කොහොමද දැන් දැල්ලා නම් හරියට. යද්දී පෙට්ටල් දාන්න සුපර් පවර්ස් ටික දාන්න. දෙන්න චුට්ට අත දාලා ගත්තා සුපර් පවර්ස් තා. මේව කල්ලා අරගෙන මොහොම කල්ලා උස්සන දෙයක් දෙක. ඉත උස්සා. රැයට කන්නයි හදන්නේ. කවුනේ එහෙනම්? කවුන්. යාට දාලා කන්න හොයිද? හොරේ. මරුව. ආයිද කියන්නේ. රහයි. අඩ සුපිරිය. රහයිනේ. ඉගෙම කන්දක් කොට ගියව සුපිරිම කෑමේ. රහයි. රහයි සිරියාටම රහයි. එළියම කමු. එළියම ගන්නයි තියෙන්නේ. හොඳයි ඉතින් දැන් වෙලාව 11:36. අපි දැන් නිදාගන්න තමයි හදන්නේ. හෙට උදේ සන්රයිස් එකත් බලන්න හිතාගෙන. එහෙනම් අපි ඉතින් හෙට උදේට හම්බෙමු. එතන හැමෝටම සුබ රාත්‍රියක්. සුබ දසනක් ඉතින් හැමෝටම මාර හීතලක් තියෙන්නේ. ලස්සන සන්රයිස් එකකුත් තියෙනවා. ඊරෑ නම් මාර හීතලයි. මේ ඔක්කොම වටේ රෑවෙද්දි මීදුමේ වැහිලා තිබුණේ.
මේ ඔක්කොම යායට මීදුමේ වැසිලා තිබුණේ. අතනින් ලස්සන සන්රයිස් එකකුත් තියෙනවා. දුවේ ඔතිද මේ හරියට තාම ඉරේලිය වැටිලා නැහැ. හැබැයි අර අතන තියෙන ටිකට ඉරේලිය වැටිලා තියෙන්නේ. උදේම කිරි එකක් බොන්න හදන්නේ. වතුර එක රත් කරලා වාජනයක් ගෙනල්ලා නැහැ. ඉතින් පරිප්පදපු එක හොදලම මේ වතුර රත් කරනවා. දැන් නම් මෙතන මාර ලස්සන ඉරේලියක් වැටිලා තියෙන්නේ. මාර ලස්සනට වටේ වෙනවා දැන්. නෝලටත් පෙන්වන්න. හරියටම ගස් දෙක මැද්දෙන් ඉරේලිය වැටෙන්නේ. මහා ලස්සනයි. තාච්චි කිරි එක හදන්නේ. තාච්චි කිරි අද ස්පෙෂල්. ස්පෙෂල් එක. ගිනි කොට ගහන්නද? ඕම් කිරි ඒවා කිරිම කිරි හොද්දක් හදන්නේ. කිරි හොද්දක් සොයාවිට දාන්න කිරි ටොපි හදන්න යන්න බං. අර මේ අර කනාවේ කෑනයි. චොකෝස් මුකිවේ තව දාන්නද? ඔක්කොම දාන්නයි. ඒ වැඩි නෑ උකුවේ ඉතරයි එන්නේ. දැන් ආයිත් ඔය ගෙදර ගෙනියන්නේ. ආයි තවොඩ තව ඔක්කොම දානවා. යකවල් මරු මරු. නෑ උන් කන්න පුළුවන් බා අකු කුයි කැරිය කුයි. මෙන්න ගිලාන්න උඩ නගනත් කියලා උන්ට ගිස්සේ ගීලා කියන්න බෑ. කොහොමද? සුපිරි එක සුපිරි. දැන් ඉතින් Gini jatuh dan lain oke. Kiri hodi. කෝපටි දාගෙන යන්නේ උදේ කිරි හොද්ද? උදේට පොඩ්ඩ දෙයක් කිරි හොද්ද? මේ හැමදාම නෑ. එන්න. ආලා
රස්නේ. ඊළඟ මම දෙපාරක් කෙනා කියලා වැටෙද්ද දන්නේ නැහැ. කොල ගැල්ලක් කියන්නේ. කිරි හොද්ද බොන්න හදන්නේ. ඒක කිරි කියන්න ආයේ නියම කිරි ඈ. ඉරාවටම කියන්නේ ඒක රහයි. ලියෝ කිරි. මේවට තවත් දෙනවා. ඔයගොල්ලෝ කියවන්නේ කියේ. ඉස්කටුත් කන උගේ තේක වෙන්නේ. හොඳයි ඉතින් අපි දැන් කන්දර නගින්නයි හදන්නේ. ඒ කියන්නේ දුෂ්කරයි මිනිස්සුන් ඉතින්. කට්ටියම ලැහැත් වෙලා ඉන්නේ. අර අතන මෙතනින් ගිහිල්ලා අතන පේන පාරනොත් නගින්න පුළුවන්. අපි නම් මෙතනින් නගින්න හදන්නේ. ඒක ටිකක් අමාරුයි. ඉතින් නැගලා බලමු කොහොමද කියලා. මේක ගත්තා නම් හදාගත්තා. කුණුත් දාලා para kadang ay. අන්නතර තමයි අපි ටෙන්ට් කරලා තිබ්බේ. එතන ඉන්නගේ මේ මන්නේ දැරින් නැල්ලේ. අමාරු නෑ කොල්ලන්ට තාම උදේට කාලත් නෑ. භාගයක් විතර ආවා. තව එහෙමමයි. දැන් ස්ලෝප් එක ටිකක් වැඩි. කට්ටිය පොඩ්ඩක් වෙහෙස නිවන්න නතර වුණා. කොහොමරි අපි තමයි ඉක්මනටම ඇවිල්ලා තින්නේ. එන්න අවුවත් හොඳ මම පොඩ්ඩක් අඩු. සැරයි අවුව රස්නේ.
උඩ නගින්න තව පොඩ්ඩයි තියෙන්නේ. අතන්ට යන්න තියෙනවා. තව චුට්ටයි තියෙන්නේ. දැන් මාරහති සමුදේට දාලත් නැහැ. ඔබසරත් එක්ක පට්ටම අමාරුයි. මේ ටික තනි ගිලින්නේ. ඒකයි මේ ටික ඉන ගල්තලාව දිගේ නගින්න තියෙන්නේ. මා හිතන්නේ වැස්ස දවසට නම් යන්න බැරුව ඇති උඩට. මේ දවස් ටික හොඳට පායන හින්දා අවුලක් නැහැ. නැත්තම් දියසෙල් ගතිය තියෙනවා ගල්වල. යනකම් ඉවසිල්ලන්නේ මොන වගේ view එකක්ද තියෙන්නේ කියලා බලාගන්න. ඒ තරම් අමාරුයි දැන්. චුට්ටයි කොල්ලෝ. my god. Bisa dia. Atena තමයි මුදුන. Tahu juga. ඔන්න අපි ආව එහෙනම් මුදුනටම. පට්ට බෑවමක් තියෙන විදිහ. දෙපැත්ත මේ වගේ. අතන තියෙනවා අපි ටෙන්ට් කරපු තැන මෙතනට වේනවා හොඳට. මාර හති දෙන්න. කොටිය පිස්සු හැදෙනවා. මේ විදා ගන්න. මෙතනින් වැටුණොත් නම් ලෙලිත් නෑ. එන්න කියන්නේ බීමට වැටෙන්න කලින් අත පය හතර ගැලවෙන්නේ. කට්ටිය ගිමන් හරින උඩටම ඇවිල්ලා. උඩ වටේ පට්ට view එකක් තියෙන්නේ.
view එකක් තියෙන්නේ. අවුසර දැනෙන්නේ නැහැ තියෙන ඊතල හුලඟ නිසා. නැත්තම් පට්ට අවුසරක් තියෙන්නේ. ආරවුලක් තියෙනවා. ටීම් ඉන්නවා. දුරට ආවයි. දෙවිල්ල වහිනවා. දැන් වෙලාව දැන් 10යි. දැන් ගිහිල්ලා උදේට කන්න යන්න ඕනේ. 11 මාට විතර කන්න පුළුවන්. ඔක්කොම ගිනි අරගෙන තියන්නේ ආයෙත්. උඩ නම් සීතල හුලන් තිබ්බා. ඒ වුණාට පල්ලෙහා නම් එන රස්නේ. අරවුවක් තියෙන්නේ. අපි අර අතන මුදුනටම ගියා. අර රීට මතන තේන ගැට්ටේ හිටියේ අපි. කොහමද? ඔන්න ඉතින් අපි කන්දත් නැගලා බැහැලා ආයෙ ආව ටෙන්ට් එක ගාවට. අපි නගින්න අපි නැග්ගේ 9:00 විතර නේද උදේ? 9:00 විතර නැග්ගේ දැන් 10:41. ඉක්මනට නැග්ගා. දැන් ඉතින් උදේට කන්න යන්න ඕන. උදේට කන්න යන්න කිව්වට දවල්ට කන වෙලාවට තමයි කන්න වෙන්නේ. මෙතන දැන් කැම්පින් කරන්න එන අයට හරිම පහසුයි. වාහනේ වෙන්න පුළුවන් වගේ මෙතන වතුර පහසුකම් එහෙමත් තියෙනවා දැන්. ඒක නිසා ලේසි මෙතනට ඇවිල්ලා කරගන්න වැඩ ටික. දෙයට කන්නු යන්න හදන්නේ. රවුවක් තියෙන්නේ උනාට ඒක නිසා රේන් කවර් එක දාලා එවන ගන්න හදන්නේ. ඕක මේ ඔයතර දාන්න. ඒක ඉතින් දාන්න.
ටෙන්ට් එක ගාවට හෙවනනම් හදාගත්තා. දැන් උ යන්නයි තියෙන්නේ. අපි දැන් වෙන ගමන් ඉන්නේ. බත් එක නම් ඩිපේ දීලා තියෙන්නේ. අද අමුතු ඩෙවල් එකක් හදලා දෙන්න හදන්නේ. සෝයා මීටුයි සොසේජස්යි. පරිප්පුත් තියෙනවා. තු කෑමක් හදලා පිච්චෙනවා. සුපිරිය. ඒ මාරු. නැත්තම් කන්න දෙන්නේ නැහැ නේද? පරිප්පු එක නම් ඉදිරි ඉවරයි. අවසොම දැන්. මේ ඔක ඔහොම දාන්න එකක් නෑ නේද? අපි ගන්දක් තියනවාද? ආ මෙහෙන් එන්න හුදුද? අපි ගාලා දැන් අපි දෙයට කණ්ඩ හදන්නේ. ටීම් ඉන්නවා. ඔගේ දෙන්න කියන්නේ. මොකද? කියන්නේ නෑ තාම. බලමු තා. එයිද? කැමරා. මාරු. කළු ඔර ගාතල? ඒක තමයි. ඒ රායිනේ. අමුතු කෑම කන්න ඔයාලත් එන්න. හොඳයි ඉතින් අපි හරිතකන්දර සමුදීල යන්නයි හදන්නේ. අපි හිටපු දැන් තිබ්බේ දිනන දැන් තියෙනවා. එහෙනම් ඉතින් අපි ආයේ අලුත් තැනකින් හම්බෙමු.